වෙනද වගේම හැමෝම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා අදත් අපේ YouTube channel එකට. අපි අද බලමු කොහොමද වරදින්නේ නැතුව මේ වගේ ලස්සනට රසට කැරමල් පුඩින් එකක් හදාගන්නේ කියලා. දැන් අපි බලමු අපේ කැරමල් පුඩින් එක හදාගන්න අපිට මොනවද ඕන වෙන්නේ කියලා. මම මෙතනදී සීනි හැඳි 4ක් අරන් තියෙනවා. ඒ වගේම එක හා සමාන ප්‍රමාණ වලින් ටින් කිරි අරන් තියෙනවා. තව අපිට බිත්තරයකුත් ඕන වෙනවා. මම අද මෙතනදී එක පුද්ගලයාට ඇති වෙන ප්‍රමාණය තමයි අරගෙන තියෙන්නේ. ඔයාලට මේක වැඩි කරලා ගන්න පුළුවන්. දැන් අපි ඉස්සෙල්ලාම අපේ සීනි ටික පැණි කරගමු. ඒකට මම මේ විදිහේ භාජනයක් අරගෙන සීනි එකතු කරගන්නවා. ඊට පස්සේ තේ හැඳි දෙකක විතර වතුර පොඩ්ඩකුත් මේකට එකතු කරගන්නවා. වතුර ගොඩක් එකතු කරන්නේ නැහැ. මේ සීනි පැණි එක හදාගන්න ඕනේ හැන්දක් පාවිච්චි කරන්නේ නැතුව. ඒ නිසා මම මෙන්න මේ විදිහට එක තැනක් විතරක් පාට වෙනස් වෙනකොට මේක හොඳට භාජනයේ වටේට කරකවලා මම මේ ඔක්කොම ටික එකපාරට ගන්නවා. ඊට පස්සේ මම මෙන්න මේ විදිහට පෙන එනකොට ලිප ඕෆ් කරගන්නවා. දැන් අපි හොඳට පිරිසිදු කරගත්තු පුඩින් එක හදාගන්න භාජනය ගමු. ඒ භාජනයේ අඩියට මම අපේ පැණි ටික එකතු කරගන්නවා. දැන් අපේ සීනි පැණි ටික දාගෙන ඉවරයි. මම මේක මෙන්න මේ විදිහට භාජනයේ හරවලා මුළු පතුලෙම මේක ගා ගන්නවා. ඊට පස්සේ මේක මෙහෙමම නිවෙන්න දෙන්න ඕනේ. එතකොට මේ සීනි ටික හයි වෙනවා. අපේ සීනි පැණි එක සෙට් වෙනකන් අපි අපේ ඉතුරු ටික හදාගමු. මම මේ විදිහට මුලින්ම බිත්තරයක් අරගෙන කහමදේ සුදු මදේ හොඳට කලවම් කරගන්නවා. දැන් අපි ටින් කිරි ටිකත් එකතු කරගෙන හොඳටම කලවම් කරගමු. දැන් හරි ටින් කිරි එකයි බිත්තරේ දැන් හොඳට කලවම් වෙලා තියෙන්නේ. මම මේ වෙලාවේදී අපේ කිරි එකත් එකතු කරගන්නවා. ඔයාලට දැන් පේනවා ඇති මෙතනදී මේක ලා කහ පාටකට හැරීගෙන එනවා. දැන් අපි අපේ පුඩින් මිශ්‍රණය හදාගෙන ඉවරයි. දැන් මම ඔයාලට පොඩි ටිප් එකක් කියලා දෙන්න. අපි මේක කලවම් කරගෙන ඉවරුණාට පස්සේ ඔයාලට පේනවා ඇති මේක උඩ සුදු පාටට වගේ පොඩි කෑලි වගේක් එකතු වෙලා තියෙනවා. ඒකට ඔයාලා කැමති නැත්තම් පෙරා ගන්නත් පුළුවනි. එහෙම නැත්තම් හරිම ලේසියෙන් මම මෙතනදී මේ කරනවා වගේ හොඳ පිරිසිදු කඩදාසියක් අරගෙන ඒක දෙකට හෝ හතරට නමලා අපේ මේ මිශ්‍රණය උඩින් තියාගෙන විනාඩියක්වත් තියන්නේ නැතුව ටක් ගාලා උඩට උස්සලා ගන්න ඕනේ. එතකොට මේකේ තිබිච්ච සුදු පාට කෑලි ටික ඔක්කොම අපේ මේ කඩදාසියේ තියෙනවා. දැන් ඔයාලට පේනවා ඇති කලින් කොච්චරනම් තිබුණාද හැබැයි දැන් තියෙන්නේ කොච්චර පොඩ්ඩයිද කියලා. මේක එකපාරින්ම ආවේ නැත්තම් ඔයාලට පුළුවන් මේක දෙතුන් වතාවක් වුණත් කරන්න. හරි මම දැන් ඔක්කොම සුදු පාට කොටස් ටික මේ විදිහට අයින් කරගෙන ඉවරයි. කලින්ම මේ ටික අයින් කරපුවාම අපිට මේක පෙරා ගන්නත් ලේසියි. දැන් අපි බලමු අපේ හයි වුණු සීනි පැණි එක්ක කොහොමද තියෙන්නේ කියලා. මේ බලන්න මේ විදිහට පුපුරලා තියෙනවා නම් අපි හරියටම මේ සීනි පැණි එක හදාගෙන තියෙනවා. සීනි පැණි එක හයි වෙච්ච භාජනයේටම මම දැන් මෙතනදී අපේ මිශ්‍රණයත් එකතු කරගන්නවා. මේ විදිහට ෆොයිල් කොලයක් අරගෙන අපි මේක හොඳටම ඔතාගමු. ඔයාලට ෆොයිල් කොලයක් නැත්තම් මේක පියනකින් වහගන්නත් පුළුවනි. ෆොයිල් කොලේ උඩ මම සිදුරු කීපයකුත් විද ගන්නවා.
අද මම අපේ කැරමල් පුඩින් එක හදාගන්න යන්නේ ලිපේ. ඒ නිසා මම මේ විදිහේ ඉඩ තියෙන භාජනයක් ගත්තා. අපේ පුඩින් එක ඉක්මනට හදාගන්න ඕන නිසා මම කලින්ම රත් කරගත්තු උණු වතුර තමයි මේ එකතු කරන්නේ. අපේ පුඩින් එක වතුර ගෑවෙන්නේ නැති වෙන්න පොඩ්ඩක් උසකින් තමයි තියන්න ඕනේ. ඔයාලා ගාව ස්ටීමරයක් හරි oven එකක් හරි තියෙනවා නම් ඔයාලට ඒක හදාගන්නත් පුළුවනි. දැන් අපි පියන එකෙන් හොඳට මේක වහගමු. ඊට පස්සේ ලිපේ ගින්දර ගොඩක් අඩු කරලා විනාඩි 15ක් 20ක් විතර අතර කාලයක් ඔයාලා මේක හොඳට ස්ටීම් කරගන්න ඕනේ. ඕගොල්ලෝ ගන්න භාජනයේ ප්‍රමාණය අනුව ලිපේ ගින්දර වල රස්නය අනුව මේක වෙනස් වෙන්න පුළුවනි. ඒ නිසා ඔයාලා විනාඩි 15කට විතර පස්සේ ආපහු මේක ඇරලා බලන්න. මේ කියන්නේ අපේ පුඩින් එක හදාගත්තට පස්සේ දැන් ඔයාලට පේනවා ඇති ලස්සන කහ පාටකට මේක තියෙනවා. ඒ වගේම මේක අතට අරගෙන හොලවලා බැලුවත් මේක හෙලවෙන්නේ නැහැ. අපේ පුඩින් එක අනිත් පැත්ත හරව ගන්නකොට කැඩෙන එක වළක්වා ගන්න මම ඉස්සෙල්ලාම මේක වටේට පොඩ්ඩක් බුරුල් කරගන්නවා. දැන් අපි අපේ පුඩින් එක අනිත් පැත්තට හරව ගමු. ඔන්න එහෙනම් අපි අපේ කැරමල් පුඩින් එක හදාගෙන ඉවරයි. කැරමල් පුඩින් එක පැය 2-3ක් විතර ෆ්‍රිජ් එකේ තියලා ගත්තාම කූල් වෙලා තියෙද්දි මේක තවත් රසයි. අද අපි කියලා දුන්නේ කොහොමද වරදින්නේ නැතුව හරි විදිහට කැරමල් පුඩින් එකක් හදාගන්නේ කියලා. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ රෙසිපි එක ඔයාලත් හදලා බලන්න. හදලා බලලා රස කොහොමද කියලා පහලින් මටත් කමෙන්ට් එකක් දාලා කියන්න. මේ වගේම තවත් අලුත් රස වීඩියෝ එකකින් හම්බ වෙනකම් අදට ගිහිල්ලා එන්නම්. අපිව subscribe කරලා තියාගන්න.